අපිව තේරුම් ගන්න කවුරුත් නෑ අපේ හිත කාටවත් පේන්නේ කියලා මිනිස්සු පුරසාරන් දෙරුවට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ඔබගේ හිත දුටුවා. ඔබගේ හිතේ දැකලා බුදුරජාණන් වහන්සේට ඔබගේ හිත ලොකුවට විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දැක්කා ඔබ දැවි දැවි ඉන්නවා, පීඩාවේ ඉන්නවා, ගිනිගෙන ඉන්නවා, රාගෙන්, ද්වේෂෙන්, මොහෙන්. දැන් බලන්න ඔබගේ ගෙදරක යම් දැවිල්ලක් තියෙනවා නම්, පීඩාවක් තියෙනවා නම්, සංතාපයක් තියෙනවා නම්, ශෝකයක් තියෙනවා නම් මොකකින්ද හටගත්තේ කියලා. අනිවාර්යෙන් රාගය මුල් වෙලා, ද්වේෂය මුල් වෙලා, මෝහය මුල් වෙලා. මැරිච්ච කෙනෙක් වෙනුවෙන් උනත් අඬනවා නම්, ශෝක වෙනවා නම් මෝහය මුල් වෙලානේ. ඇයි ඔබ ඇඬුවා කියලා මැරිච්ච කෙනාට පණිනවද? ඔබ අඬනේවා මැරිච්ච කෙනාට පේනවද? එහෙනම් මැරිච්ච කෙනෙක් වෙනුවෙන් උනත් අඬන වැළපෙන එක අයිති වෙන්නේ මෝහයෙන් දැවෙන දැවිල්ලට. ඊළඟට ප්‍රේමය මුල් කරගෙන, රාගය මුල් කරගෙන මේ ඔක්කොම කෙලෙස් දැවිලි නේද? බුදුරජාණන් වහන්සේ දැක්කා ලෝක සත්වයා දැවි දෙවි ඉන්නවා, පිච්චි ඉන්නවා දැක්කා. ඒතර ඔබත් ඔබගේ හිත දැවෙනකොට, තැවෙනකොට, පිච්චෙනකොට හිතන්න බුදුරජාණන් වහන්සේ දැක්කනේ අපි වාගේ සත්වයෝ. බුදුරජාණන් වහන්සේ දැක්කනේ අපි දැවි දැවි ඉන්නවා, පිච්චි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්කනේ අපි පීඩාවෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඔබගේ හිත නොදැක්කේ නෑ, දැක්කා. ඒක දැක්කේ බුදු ඇසින්. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝක සත්වයා තුල හටගෙන තියෙන සංතාපේමයි. මිනිස්සුන්ගේ හිතවල හරියට තියෙන පසුතැවිල්ල. අර හිතේ දුක් වෙන ගතිය, පීඩා වෙන ගතිය මනුෂයාගේ හිතේ තියෙනවා. පස්ස පරේතෝ ස්පර්ශයෙන් තමයි පීඩිත වෙලා ඉන්නේ. එක්කෝ අහපු දෙයක් ගැන, එක්කෝ දැකපු දෙයක් ගැන, එක්කෝ හිතපු දෙයක් ගැන, එක්කෝ ස්පර්ශ වෙච්ච දෙයක් ගැන. ඕවත් එක තමයි ප්ලෑන් ගගහ ඉන්නේ. ඒ දුක ස්පර්ශ වෙවි තියෙනවා. ඒ අහන දේවල් වලින් දුක ස්පර්ශ වෙවි තියෙනවා. තරහක් ආවට පස්සේ පේන දේවල් එක්ක දුක ස්පර්ශ වෙවි තියෙනවා. තරහක් ආවට පස්සේ හිතෙන දේවල් එක්ක දුක ස්පර්ශ වෙවි තියෙනවා. අහනේවත් එක්ක ස්පර්ශ වෙවි තියෙනවා. පීඩාවට අනුව මේවා ස්පර්ශ වෙවි තියෙනවා. හොඳට බලන්න. අපේ හිත දුකටපත් වුණාට පස්සේ අහන දකින්න හැම දෙයකින්ම පීඩාවම ඇති වෙන්න ගන්නවානේ. කල්පනා කරන හැම එකකින්ම පීඩාව ඇති වෙන්න ගන්නවානේ. මිනිස්සු ඒ ස්පර්ශයට කැමතිනේ. ඇයි මේ මිනිස්සු දුකක් ඇති වෙච්ච ගමන් ඉක්මනට බලන්න මොකක් හරි ෂොක් වෙච්ච ගමන් කවුරු හරි දුක හිතෙන දෙයක් කියව ගමන් ඉක්මනට ගිහලා කාමරයකට ගිහලා ඇඳට පනින්නේ. ගෑන් ළමෙක් මොනවා හරි කියපු ගමන් ඒ කොල්ලා තනියෙන් ඔය කල්පනා කර කර ඉන්නේ. ඒ දුකේ ස්පර්ශයෙන් පීඩා වෙවි ඉන්නවා. මේක ලෝක සත්වයාගේ හැටි. දැන් කෙනෙක් මැරුණාට පස්සේ මිනිහ ළඟට වෙලා කම්බුලට අත තියාගෙන බලාගෙන ඉන්නේ. ඇයි මේ මැරිච්ච කෙනා මැරුණා කියන සංඥාව දැනෙන්න දුක වැඩි. මට මේ දුක ස්පර්ශ වෙන්න එපා කියලා පැත්තකට වෙලා අනිත්‍ය සිහි කිරිල්ලක් නැහැනේ. ඊට පස්සේ නෑදෑයේ කාපු ගමන් ඉක්මනට ගිහිල්ලා අනේ මේ බලන්න වෙච්ච වැඩේ කියලා අඬා ඉන්නවනේ. දුකෙන්ම පීඩාවටපත් වෙනවනේ. ස්පර්ශයෙන් මේක වෙන්නේ. ඊට පස්සේ මේ ලෝක සත්වයා සංතාපයටපත් වෙලා ස්පර්ශයෙන් පීඩිත වෙවි ඉන්නවා. එයින් උපදනා රෝගී බව තමන්ගේ කියලා හිතනවා. ඊට පස්සේ එහෙම දුක් වෙවි ඉඳලා දැන් මෙයාට පණ නැහැ. ඊළඟට මෙයාගේ හිතට දුකයි. ඊළඟට හිත පීඩාවටපත් වෙලා අනේ මට වෙච්ච දේ මෙන්න මගේ දුක කාටවත් පේන්නේ නැද්ද? ඇයි දෙයනේ මට මෙහෙම වුනේ? මං සංසාරේ මොන හරි කර්මයක් කළාද? මගේ පවද්ද මේ විපාක දෙන්නේ? මං තුන් හිතකින් හිතුවද මට මේ වගේ දේවල් පෙනෙන්න ඇහෙන්න සැලසෙයි කියලා? පීඩා වෙවි ඉන්නවා. දැන් බලන්න මේ වෙන දේවල් ඊට පස්සේ මොකද කරන්නේ? අර දැන් අර ඉස්සල්ලා කිව්වා වගේ මගේ දුක කාටවත් පේන්නේ නැහැ. ඔයාලට මගේ හිතේ තියෙන දුක තේරෙන්නේ නැහැ. කිකියාම යා කියනවා. දැන් අර මලමිනිය ළඟ අර දුක ස්පර්ශ කර යා සතුටු වෙවි හිටියේ. ඊට පස්සේ අනිත් අය කියනවා, මේ අනිත් අයට මෙයා කියනවා මේ මගේ හිතේ තියෙන දුක ඔයාලට පේන්නේ නැහැ. ඒ වුණාට ඇත්තටම උනේ මොකද්ද? මේ ලෝක සත්වයා සංතාපයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඊට පස්සේ එයාලම දුක ස්පර්ශ කරනවා.
ඒ දුක ස්පර්ශ වෙවීම ඉන්නවා. ඒ ස්පර්ශ වෙන දුක තමන්ගේම කියලා කියනවා.